ඒදක්වත් මම එතුමන්ගේ ඒ ගුරු ආචාර්ය ධර්ම පද්ධතියේ තියෙන සුවිශේෂතාව දකින්න ගෞරවයි. ඒ කියන්නේ ගුරුවරයෙක් හැටියට, ගුරු උපදේශකවරයෙක් හැටියට, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් හැටියට ගුරුවරුන්ගේ දැකපු අඩුපාඩු මම එතුමාගේ ගුරු ආචාර්ය ධර්ම පද්ධතියේ දැක්කේ නැහැ. ඒ විතරක් නෙවෙයි ජෝතිෂයේ කියන කරගෙන යනවා නම් දැනගන්න කෙටි ක්‍රම හරි අපූර්වට කියලා දුන්නා. මම සමුදය ආයතනයේ ජානක මල්ලිකාරච්චි මහතා තෝරගත්තේ එතුමාගේ ආයතනයේ තියෙන එතුමාගේ සුදුසුකම ගැන අහලා. කැලණි විශ්වවිද්‍යාලය කියන ලංකාවේ සුවිශේෂ විශ්වවිද්‍යාලයක්. ඒ තුනේ ඒකේ ජ්‍යොතිෂය අධ්‍යාපනය ලැබලා ඉන්ද්‍රරතන අධ්‍යාපන ආයතනයේ උපදේශකවරින් කටයුතු කරන ලංකාවේ සුවිශේෂී පිළිගත් ආයතනවල අධ්‍යාපනය ලැබලා උගන්වන ගුරු උපදේශක වශයෙන් එතුමාගේ වටිනාකම දැක්කා. මම රාජ්‍ය සේවයේම අවුරුදු 33ක පළපුරුද්දක් තියෙන උසස් අධ්‍යාපනය හොඳටම හදාලා තියෙන කෙනෙක්. ඉතින් මම එතුමාගේ මගේ දැනුමෙන් මගේ අත්දැකීමෙන් එතුමාගේ ඒ සුවිශේෂී වටිනාකම දැකලා තමයි මේ අධ්‍යාපනය ආයතන අපේ ගුරුතුමා, ගුරු දේවයා, ගුරු පියා අපිට අපිව හසුරුවපු විදිය, අපේ ප්‍රශ්නවලට දුන්නු පිළිතුරු වෙන පන්තිවල නොදකපු විදිහට පාඨමාලාව මුලින් ඉඳන් අගටම නියමාකාරයෙන් හසුරුවන අතර සියලුම කරුණු පැහැදිලිව ඉතා නිවැරදිව අපිට ඇඟට ලැබෙන විදිහට ලබා දීම තමයි සුවිශේෂීතාවය. ජානක මල්ලිකාරච්චි ගුරුතුමා තෝරගන්න හේතුවේ මාගේ තියෙන මේ විෂය දැනුම, පිළිවෙල, විශ්වාසවත්භාවය. මේ සියලු දෙයක්ම රාශි වෙලා කිසිම ගුරු මුෂ්ටියක් නැතුව ජ්‍යොතිෂයේ තියෙන සියලුම අංශ ආවරණය වෙන විදිහට සිලබස් එකක් ඇතුව ගන්න ආයතනයක් විදිහට කිසිම බයක් සැකක් නැතුව මෙතුමාගෙන් අධ්‍යාපනය හදාරපු නිසා මොනම තැනකට අපිට යන්න පුළුවන්. ඉතින් මේ සියලු තනතුරුත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නීතිඥයෙක්, විනිශ්චයකාරවරයෙක්, මහාභාරකාරවරයෙක්, ආණ්ඩුකාරවරයෙක්, තානාපතිවරයෙක් ඒ සේරමත් එක්ක මම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා හැම දෙයකටම වඩා ජානක මල්ලිකාරච්චි ගුරුතුමන්ගේ ගෝලයෙක් කියලා කියන්න මම ආඩම්බරයි. ආයුබෝවන්. මම ජානක මල්ලිකාරච්චි රජය පිළිගත් කොළඹ ජිනරත්න කාර්මික විද්‍යාලයේ ජ්‍යොතිෂ පාඨමාලාවේ උපදේශක වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පුවත්පත් වන දිවයින පුවත්පතේ නැකත අතිරේකය, මෞබිම් පුවත්පතේ තරුපති අතිරේකය, ඒ වගේම සුබසෙත පුවත්පත, ඒ පුවත්පත්වල නිත්‍ය ලේඛකයෙක් වශයෙන් කටයුතු කරනවා වගේම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන විහාරවත සුප්‍රීම් නාලිකාවේ විකාශනය වන විහාරවත රූපවාහිනී වැඩසටහනේ නිත්‍ය සම්පත්දායකත්වය සපයනවා. අද මම ඔබට ආමන්ත්‍රණය කරන්න හිතුවේ බොහෝ දෙනෙක් පසුගිය කාලය තුල විමසීම් කරනු ලැබුවා අලුතෙන් පන්ති පටන් ගන්නේ කවදද කියලා. ශ්‍රී ලංකාවේ අංක 1 ජ්‍යොතිෂ පාඨමාලාව මේ යවන්නේ මම. ඒ පාඨමාලාව නැවත ආරම්භ කිරීම, අලුතින් පාඨමාලාවක් ආරම්භ කිරීම සිදු වෙනවා මේ වසරේ එහෙම නැත්නම් ජූනි මාසයේ 28 වෙනි ඉරිදා. 28 වෙනි ඉරිදා රාත්‍රී 8ට අලුතින් පාඨමාලාවක් ආරම්භ කරනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න තමයි මම ඔබ ආමන්ත්‍රණය කරන්න හිතුවේ. මේක සුපුරුදු පරිදි එක් අවුරුදු පාඨමාලාවක්. සතියෙන් සතිය කතා කරන මාතෘකා ටික පාඨමාලාව ආරම්භයේදී අපි ලබා දෙනවා. ජන්මපත්‍ර සාධනයේ සිට පලාපල කතනය දක්වා සියලුම ජ්‍යොතිෂයට ඇතුළත් කරුණු ටික එකම පාඨමාලාවක් තුලින් අපි ආවරණය කරනවා. ඒ වගේම ප්‍රායෝගිකව කේන්දර බලන්න කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා Tamanට කෙනෙක් කේන්දරයක් ගෙනත් දුන්නාම ඒකේ පලාපල විග්‍රහ කරන්න ඒ අවස්ථාව දක්වා අපි මේ පාඨමාලාවේ සම්බන්ධ වෙන අයව පුහුණු කරනවා. එහෙම පුහුණු කරලා අවසානයේ BMICH ආයතනයේ නැත්නම් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සාහිත්‍ය ප්‍රදාන උත්සවය සිදු කරනවා. අංග සම්පූර්ණ වේදීය ජ්‍යොතිෂ පාඨමාලාව මේක ඉගෙනගෙන වැඩිම පිරිසක් ජ්‍යොතිෂ වේදීන් වුණ බවටපත් වුණ පාඨමාලාවක් කිව්වොත් නිවැරදි.
පහුගිය කාලය පුරා අපි ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන හින්දා තමයි බොහෝ ශිෂ්‍ය පිරිස් අපේ පාඨමාලාව වැළඳගන්නේ, අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ. පාඨමාලා ගාස්තුව රුපියල් 500යි සතියකට සම්පූර්ණම Zoom තාක්ෂණය ඔස්සේ පාඨමාලාව පැවැත්වෙන්නේ. රාත්‍රී 8ට පන්ති ආරම්භ කරලා පැය 2කමාරක කාලයක් පන්තිය පැවැත්වෙනවා. ඇතුළත් වීමේ ගාස්තු අපි අය කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම ආරම්භ කරන්නේ පටන් ගන්නේ ජ්‍යොතිෂය පිළිබඳ කිසිම කරුණක් නොදන්න අයට. ඒ කියන්නේ සම්පූර්ණම ආධුනිකයින්ට. මුල ඉඳන් සරලව ආධුනිකයින්ට කතා කරන පාඨමාලාවක්. මූලික දැනුමක් අවශ්‍යම නැහැ. ඕගලන්ට අපි වීඩියෝ එකක් ලබා දෙනවා මේ අපේ පහුගිය පැවැත්වුණ BMICH එකේ පැවැත්වුණු උත්සවය හා අපේ පාඨමාලාව පිළිබඳව පැවැත්වපු අදහස්, ඒ වගේම පසුගියදා පැවැත්වුණ මේ කේන්දර බැලීමේ අවස්ථාවේදී රූපගත කරපුවා. එතකොට ඔයගොල්ලන්ට පෙනෙයි මේ පාඨමාලාව මොනතරම් ක්‍රමානුකූලව විධිමත්ව කරගෙන යන පාඨමාලාවක්ද කියලා. සාමාන්‍යයෙන් රාශි 12 පිළිබඳ අවබෝධයක් නැතිව පන්තියට පැමිණෙන අයට යම් ක්‍රමානුකූල පාඨමාලාවක් හදාරලා ඒ තුලින් ජ්‍යොතිෂවේදියෙක් වශයෙන් ජන්මපත්‍රයක් දිහා බලලා පලාපල කියන්න පුළුවන් මට්ටමට මේ පාඨමාලාවේදී ඔබට දැනුම ලබා දෙනවා. ප්‍රායෝගික පුහුණු කිරීම කරන එකම පාඨමාලාව සමුදේ ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනයේ මෙහෙවන මේ පාඨමාලාව කිව්වොත් නිවැරදි. අද බොහෝ අය මේක කොපි කරන්න උත්සාහ කරනවා. ඒක මම හතරම දන්නවා. ඉතින් ඔබටත් සිහිනයක් තියෙනවා නම් සාර්ථක ජ්‍යොතිෂ පාඨමාලාවකට සම්බන්ධ වෙලා සාර්ථක ජ්‍යොතිෂවේදියෙක් වශයෙන් සමාජයට යම් මෙහෙවරක් කරන්න, තමන්ට යම් අනන්‍යතාවයක් ගොඩනගා ගන්න, තමන්ගේ ආර්ථික ශක්තියට යම් ශක්තියක් එක් කරගන්න, සමාජය තුළ කවුරුවත් කිසිම අවස්ථාවක අපි අනිත් අය අතරින් විශේෂත්වයෙන් රැඳෙන තැනක රැඳෙන්න ඔබේ සිහිනයක් තියෙනවා නම් මම බොහොම කාර්මිකව ආයාචනා කරනවා මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. දිනය මෙම ජූනි මාසයේ 28 වෙනි ඉරිදා රාත්‍රී 8ට Zoom තාක්ෂණය ඔස්සේ පාඨමාලාව ආරම්භ වෙන්නේ. ශ්‍රී ලංකාව ඇතුළත පමණක් නෙමෙයි විදේශවල කොහේ හිටියත් ඔබට මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා විෂය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙනවා. මම එහෙනම් ඔබ සියලු දෙනාටම ජ්‍යොතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම දෙනාටම ආරාධනා කරනවා මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කියලා. පළමු දිනය නොමිලේ පැවැත්වෙන්නේ. ඔබට සම්බන්ධ වෙලා මේ පාඨමාලාවේ පැවැත්ම පිළිබඳව පෙළ ගැස්සිලා තියෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඊට පස්සේ පන්තියට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ඔබේ සිහිනයක් දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු වේදිනියක වීම වෙන්න හොඳම දැන. ජාතියේ ජ්‍යොතිෂ දක්ෂලාව පානදුර සමුදය ජ්‍යොතිෂ අධ්‍යාපන ආයතනය. දුරකථනය 076 311 87 31.